ළමයි කොහොමද ඉතින් ඔයාලා හොඳින් ඉන්නව නේද? ඉතින් මම අද අරගෙන එන්නේ ඩේ ව්ලොග් එකක්. ඒ කියන්නේ මම ලෝ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට කොළඹ යුනිවර්සිටි එකේ කොහොමද මගේ දවස ගෙවෙන්නේ කියලා. ඉතින් මම හොස්ටල් ඉන්නේ. හොස්ටල් එකේ ඉඳලා කොහොමද මම කැම්පස් එකට යන්නේ, ගිහින් වැඩ කරන්නේ කොහොමද කියලා. ඉතින් මම ඉන්නේ දැන් තෙලවල හොස්ටල් එකේ. ඉතින් ලෝ ෆැකල්ටි එන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක්, ඒ වගේම කොළඹ කැම්පස් එකට එන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක්, ඕන කෙනෙක්ට මේ වීඩියෝ එක බලලා අයිඩියා එකක් ගන්න පුළුවන් කොහොමද අපේ දවස ගෙවෙන්නේ කියලා. ඉතින් තෙලවල හොස්ටල් එක තියෙන්නේ අඟුලානේ. ඒ නිසා අපිට සාමාන්‍යයෙන් පැයක් විතර යනවා කැම්පස් එකට යන්න. ඒ නිසා අපි ටිකක් උදෙන් යන්න ඕනේ. ඉතින් මම ඒ නිසා උදෙන්ම ලේස්ති වෙලා යනවා. ටිකක් බස් එකට නගින්න අපිට පයින් යන්න තියෙන්න ඕනේ. මේ තියෙන්නේ අපේ හොස්ටල් එක. මම ඔයාලට එළිය පෙන්නන්නම්. ඉතින් මං හොස්ටල් එකේ ඉඳලා අඟුලාන හන්දියට ගිහිල්ලා එතනින් තමයි බස් එකක නැගලා යන්නේ. ඉතින් සාමාන්‍යයෙන් වෙනදට නම් අපි කැන්ටින් එකෙන් කාලා යනවා. හැබැයි අද මම විතරක් හිටිය නිසා මම කෑවේ නැහැ. ඒ වගේම මම උදේට වැඩි බත් කන්න ආස නැහැ. මට බත් ගිලෙන්නේ නැහැ වගේ උදේ පාන්දර. ඒ නිසා මම එළ කිරි එකක් බිව්වා. ඉතින් මෙතන කිරි හලක් තියෙනවා. එළ කිරි එකක් රුපියල් 100යි. ඉතින් උදේට එළ කිරි එකක් බොන එකත් ඉතින් අපේ ඇඟට ගුණයි. මොකද කොළඹින්දී අපිට ගොඩක් පෝෂ්‍යදායී ආහාර ලැබෙන්නේ නැති නිසා එළ කිරි එකක් වගේ බිව්වම අපේ ඇඟට ගුණයක් එනවා කියලා මට හිතුණා. ඉතින් රුපියල් 100ක් දීලා මං එළ කිරි එකක් අරන් බිව්වා. මැස්සා ගණන් ගන්න එපා. මැස්සෝ ඉතින් කොතනත් ඉන්නවා. ඉතින් වැඩේ කියන්නේ ඒ ගත් එළ කිරි එකත් මං ටේබල් එකේ හාර කරද්දි වැටුණා හොඳ වෙලාවට පීරිසියක් තිබුණේ නැත්තම් ඒක හැමතැනම හිරෙනවා. ඉතින් ඇඟෙත් හිරගෙන මං කොහොම හරි එළ කිරි එක බීලා ගියා. මං කිව්වනේ ඔයාලට හොස්ටල් එකේ ඉඳලා ටිකක් දුරයි කියලා. ඉතින් අපි 154 යන්නේ. ඒ නිසා ඉතින් ඒක ටිකක් හිමින් තමයි බස් එක යන්නේ. ඒ නිසා ඉතින් ටිකක් වෙලා යනවා කැම්පස් එකට යද්දි. ඉතින් මේ බහැලා මම යනවා. එතන අපි ලක්සල ගාව තමයි බහින්නේ. එතන බහැලා ටිකක් පයින් යන්න ඕනේ. මේ තියෙන්නේ තුම්මුල්ලේ තමයි අපේ කැම්පස් එක තියෙන්නේ. මේ තියෙන්නේ අපේ එන්ට්‍රන්ස් එක. ඉතින් මෙතනින් බලන පුදේ පාන්දර අතු ගන්න සද්දෙත් ඇහෙනවා. ඉතින් උදෙන්ම මම ආවද ලෙක්චර් එකට. ඇත්තම කිව්වොත් මම අද කලින් ඇවිල්ලා මං හිතන්නේ මේ සෙම් එකට මං අද තමයි මේ කලින් ලෙක්චර් එකකට ඇවිල්ලා තියෙන්නේ. නැත්තම් වෙලාවට වගේ තමයි ඉන්නේ. මොකද හොස්ටල් එකක් දුර නිසා. ඉතින් මම ලෙක්චර් එකට ඇවිල්ලා වාඩිලා හිටියා. ඊට පස්සේ ලෙක්චර් ආවා. අපේ එන්වයරන්මන්ටල් ලෝ තිබුණේ. ඉතින් ඊට පස්සේ මට වෙන වැඩක් කරන්න වෙලාවක් තිබුණේ නැහැ. මම වැඩ කරන්න ආවා. ඇත්තටම මම කෑවද වලට මට කණ එකේ වීඩියෝ එකක් ගන්න බැරි වෙලා ළමයි. ඉතින් මම මේ ඉන්නේ ලෝ ෆැකල්ටි එකේ නෙමෙයි. මම ඉන්නේ ආර්ට් එකේ යෙලෝ ඒරියා එකේ. මෙතන ඉන්න බෑ කියලා ගහලා තිබ්බා. හැබැයි සිකුරාදා නිසා ළමයි කවුරුත් නැහැ ගෙවල් වල ගිහින්. ඉතින් මම මට තිබුණ වැඩ ටිකක් කරන්න ගත්තා. ඉතින් කියන්න ඕනේ මම ගොඩක් වෙලාවට කැම්පස් එකේ ඉඳලා වැඩ කරලා යන්න කැමතියි. මොකද මං කිව්වනේ ඔයාලට හොස්ටල් එක දුර තියෙන කියලා. ඉතින් මේ ප්‍රශ්නේ තියෙන්නේ ඇත්තටම සෙකන්ඩ් ඉයර් එකේදී විතරයි. හොස්ටල් එක දුර නිසා ටිකක් මට බස් එකේ ගිහිල්ලා හොස්ටල් එකට ගියාම අමාරුයි, මහන්සියි. ඒ නිසා වැඩ කරන්න ලැබෙන ප්‍රමාණය අඩුයි. ඒ නිසා මම අර උදේ තිබුණ ගැම්මෙන්ම දවසේ වැඩ ටිකක් කරගෙන හොස්ටල් එකට යන එක මට හොඳයි කියලා හිතුණා. ඒ නිසා තමයි මම කැම්පස් එකේ ඉඳලා වැඩ කරන්නේ. ඒ වගේම ඉතින් කැම්පස් එකේ Wi-Fi එක තියෙනවා. ඒ නිසා අපිට කන්න මොන හරි ගන්න පුළුවන් කැන්ටින් එකකින්. ඉතින් Wi-Fi එකෙන් වැඩ කරගන්න පුළුවන්. අපේ chat GPT එකම යූස් කරනවා. මම ඒ වගේ දාලා notes හදා ගන්නවා. ඉතින් මේ විදිහට තමයි සාමාන්‍යයෙන් මම හිතන්නේ ලෝ ෆැකල්ටි එකේ ළමයෙක්ගේ daily routine එක යනවා ඇත්තේ. මොකද ඉතින් යාළුවට ගොඩක් වැඩ තියෙනවා. ඉතින් ඔයාලා දන්නේ නැති අපේ ෆැකල්ටි එක anti ragging අපි එක රැග් කරන්නේ එහෙම නැහැ. ඉතින් ඇත්තටම රැග් කරන්න ළමයිට වෙලාවක් නැහැ. මොකද තියෙන වැඩ කරගෙන ඉද්දි වෙන දෙයක්වත් කරන්න වෙලාවක් නැහැ. ඉතින් ඒ නිසා අපේ ළමයි ඉතින් ගොඩක් වෙලාවට වැඩ කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් ලෝ ඩිග්‍රී එක කියලා කියන්නේ ඇත්තටම ලේසි ඩිග්‍රී එකක් නෙමෙයි. හැබැයි මහන්සි වෙලා කරන්න පුළුවන් හරිම සමාජ තැනක් තියෙන ඩිග්‍රී එකක්. ඉතින් ලෝ ෆැකල්ටි එන්න ආශාවෙන් ඉන්න කෙනෙක්, ඒ වගේම කොළඹ කැම්පස් එකට එන්න ආස කෙනෙක් මම හිතනවා මේ වීඩියෝ එක බලනවා ඇති කියලා. ඉතින් මේ විදිහට මම වැඩ කරලා ඉවර වෙලා මම හොස්ටල් එකට යන්න පිටත් වෙනවා. අද මට 2 වෙනකන් ලෙක්චර්ස් තිබුණා. ඉතින් ඒ නිසා අර කැම්පස් එකේ ඉඳන් ගොඩක් වෙලා වැඩ කරගන්න බෑ. මම හොස්ටල් එකටත් යන්න ඕන නිසා කලින් එන්න යනවා කැම්පස් එකෙන්. ඉතින් මම දෙකමාර විතර වගේ ඉඳලා වැඩ කරන්න පටන් ගත්තේ. ඉතින් එතන ඉඳලා මම 4:45 වගේ වෙනකන් මගේ වැඩ ටික කරා. ඉතින් වැඩ ටික කරගෙන ඉවර වෙලා මම ටිකක් නිදිමතකුත් ආවා මට හවස් වෙන්න. මොකද දවසේම ලෙක්චර්ස් උත් ඉඳලා නිසා. ඉතින් ඊට පස්සේ මම වැඩ ටික කරගෙන ඉවර වෙලා මට අවශ්‍යම ටික මම කරගෙන ඉවර වෙලා එන්න තමයි පිටත් උනේ.
ඉතින් මේ මම වැඩ කරේ ආර්ට් ෆැකල්ටි එකේ. මම හිටියේ යෙලෝ ඒරියා එකේ. ඉතින් මේ වගේ කොටස් දෙකක් තියෙනවා, යෙලෝ ඒරියා එක සහ ග්‍රීන් ඒරියා එක කියලා. ග්‍රීන් ඒරියා එක ඉස්සරහා තියෙන්නේ. ඉතින් මේ වෙලාව නම් ළමයි නෑ කැම්පස් එකේ. මොකද අද සිකුරාදා ඒ වගේම හවසයි. ඒතකොට ළමයිගේ වලල ගිහින් ළමයි අඩුයි. ඉතින් ළමයිට ඕනම වෙලාවක ඉතින් මෙතන නිස්කලංකයි ගස් කොළන් තියෙනවා. ඒ නිසා නිදහසේ වැඩ කරන්න පුළුවන්. ඔයාලට පේන ඇති ඉස්සරහින් බිල්ඩින් එකක් තියෙනවා. ඒ තමයි අපේ ලයිබ්‍රරි එක. මම ඔයාලට ලයිබ්‍රරි එක දවසක පෙන්නන්නම්. ඉතින් මේ ටිකත් පහු කරගෙන මම දැන් යන්න ඕනේ අපේ ෆැකල්ටි එකත් පහු කරගෙන බස් එකට නගින්න. ඉතින් මම මේ බස් එකට නගින්න යන ගමන් 154 බස් එකේ මම යන්නේ කියලා කිව්වනේ. ඉතින් මේ මම යන ඉතින් මම ඇවිල්ලා බස් එකට නැග්ගා. ඉතින් 154 මගේ සුපුරුදු බස් එකේ මම මේ යන ගමන් ඉන්නේ. මම ඔයාලට කිව්වනේ 154 බස් එක හිමිහිට යන්නේ කියලා. බලන්නකෝ කොහොමද යන්නේ කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම ආවේ. ඊට පස්සේ බස් එකෙන් බහැලා දැන් ටිකක් හවස් වෙලා මං හිතන්නේ 6ට වගේ ඇති. ඉතින් ඊට පස්සේ මං ආවා. අද හොස්ටල් එකේ කවුරුවත් නැහැනේ. ඒ නිසා ඉතින් මං විතරයි හිටියේ. මම රැටත් කෑවලමයි. මට වීඩියෝ කරන්න අමතක වෙනවා කන දේවල්. මං ඉස්සරහට ආයි වීඩියෝස් දාදී හරියට හැමදේම මතක තියාගෙන වීඩියෝ වලට දාන්නම්. මේක ඉතින් මුලනේ. ඒ නිසා ඉතින් පොඩි වැරදිම් වෙනවා. ඉතින් ඇවිල්ලා මම කාලා බීලා මම ටිකක් නිදාගත්තා. වැඩ කරන්න ගනිද්දී 8:00 විතර වෙලා. ඉතින් මං 8:00 විතර වැඩ පටන් අරගෙන මම ඉතුරු වැඩ ටික කරා. මම එහෙන් හදාගෙන ආපු නෝට්ස් ටික සම්පූර්ණ කරගත්තා. ඉතින් මේ විදිහට තමයි මගේ දවස ගෙවෙන්නේ. සාමාන්‍යයෙන් අපි ආතල් දාන දවස් තියෙනවා, DJ තියෙනවා, එක ඉවෙන්ට්ස් තියෙනවා. ඉතින් ඒ වගේ ආතල් දානවා. ඉතින් අනිත් වෙලාවට අපි වැඩ කරනවා. ඒක තමයි කැම්පස් ලයිෆ් එක කියලා කියන්නේ. ඉතින් දුක විතරක් නෙමෙයි සතුට තියෙනවා, සතුට විතරක් නෙමෙයි දුකත් තියෙනවා. මේ දෙකම බැලන්ස් කරගෙන යන එක තමයි කැම්පස් ජීවිතය කියලා කියන්නේ. ඉතින් මම හිතනවා ඔයාලා මොනවා හරි දෙයක් මගේ වීඩියෝ එකෙන් දැනගන්න ඇති කියලා. ඉතින් ඊට පස්සේ මම මගේ රූම් එකට ඇවිල්ලා නිදාගත්තා ළමයි. එහෙම තමයි මගේ දවස ගෙවුනේ. ඉස්සරහට මම මීට වඩා ලස්සන වීඩියෝස් අනිවාර්යයෙන්ම ඔයාලට අරගෙන එනවා. ඉතින් එතකන් ඔයාලා හැමදෝම පරිස්සමෙන් සතුටෙන් ඉන්න. ඉහින් එන්නම්. බයි.